ආයුබෝවන් යාළුවනේ 2025 මහා කන්න දැන් පටන් අරන් තියෙන්නේ පොළොන්නරුවේ. අනිත් පැති වල නම් සෑහෙන වැඩි ඉවරයි. ඉතින් මේ පැත්තෙන් තියෙනවා තැටියෙන් පෙරලෙන කුඹුරක්. එහා පැත්තෙන් තියෙනවා රොටවේටරේ. ෆෝවිල් එකේ රොටවේටරේ හාන එකක්. මේ ඉතින් පේනවනේ රොටවේටරෙන් හානට වඩා වාසි තියෙනවා. ඇත්තට වල් මර්ධනය කරගන්නවා නම් අනිවාර්යයෙන්ම බිම් සැකසීම හොඳටම තියෙන්න ඕනේ. විශේෂයෙන් මේ වගේ ගොඩ කුඹුරු වල වතුර රඳවා ගැනීමත් හරි අමාරුයි. ඒ නිසා බිම් සැකසීම තමයි තියෙන්නේ. දැන් මින්නේරි ව්‍යාපාරය පොළොන්නරු මින්නේරි ව්‍යාපාරය නොවැම්බර් 5 වතුර නිකුත් කරා. එතකොට තාම වැස්ස හරි වැස්සක් නෑ අපිට බලා ගන්න. වැහි රටාව වෙනස් වෙලා තියෙන අඩු වෙලා තියෙන මේ පාරණ. එතකොට ඉදිරිය වැහි රටාව එක්ක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒවා බලාගෙන ওই මහතුරු අගාවට යොමු වෙන්න වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මූලික බිම් සැකසීම හොඳින්ම කරගන්න. හොඳින්ම කරගත්තොත් අපට වල් පාලනය සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. නැත්නම් තෙල් දෙපාර තුන් පාර වල් තෙල් යොදන්න වෙයි කුඹුර වලට. මේකම කියන්න මේ වගේ ගොඩ කුඹුර වලට වී ගහනවා නම් වපුරනවා නම් BG 352 එතකොට කීරි සම්බත් අවුලක් නැහැ. AT 308 එතකොට අලුතෙන් ආව BG 377 නියම් ප්‍රතිරෝධී V1 එතකොට 314 312 313 වගේ වී 310 300 300 වැටෙනවා. එතකොට AT 308 ඒ වගේ වී ප්‍රභේද හොඳයි. පොළොන්නරුවේ වැඩිපුරම වගා කරන්නේ BG 366 BG 352 දැන් මේ සැර 8370 මේවා කුඹුරට 8370 හොඳයි. 8370ත් ගොවි අතර දැන් ජනප්‍රිය වෙගෙන යනවා. එතකොට සාමාන්‍ය වැඩිමල් වීදියේ 409 379 දෙකත් වැඩිපුර මේ කන්නේ වගා කෙරේ කීරි සම්බන්ධ මධ්‍යස්ථ ලෙස වගාවට ගොවි මහත්මිය යොමු කරනවා. සම්බා නම් පොළොන්නරුවේ සෑහෙනටියක් අඩුයි. සම්බ වගා කරා BG 375යි BW 367යි තමයි වගා කරන්නේ. ආයේ විශේෂයෙන් අර සුපිරි සම්බ BG 450 ටිකක් අඩුයි වගා කරනවා. බාස්මති වර්ග කොහොමත් අඩුයි. ඉතින් පොඩි පුරෝගතනයක් වගේ තමයි මේ මාස් කන්න පටන් ගන්න කලින් ආරම්භයට කලින් කිව්වේ. ඉතින් මේ හානා දැකලා ඉතින් ඔයාලත් බිම් සැකසීම සාර්ථක කරගන්න. සාර්ථක බිම් සැකසීමක් කියන්නේ වල් මර්ධන හොඳයි. මූල මණ්ඩලය වැඩිපුර වර්ධනය කරගන්න හැකියාව තියෙනවා. හොඳට පොහොර මුල් ටික විහිදිලා ගිහිල්ලා පොහොර ලබා ගන්න හැකියාව තියෙන සාකේට. ඉතින් හොඳ අස්සන්නකට බිම් සැකසීම අනිවාර්යෙන් හොඳට කරගන්න.
ආයිබෝවන් මේ තමයි අපේ මේ පැත්තේ අපේ කුසියාන්ති කරන අපේ සුජී මහත්තයා දැන් අවුරුදු ගාණක් කුඹුරු කරන මේ ඒ අත්දැකීමෙන් අහමු අපි රොටවේටරේනුයි මූලික බිම් සැකසීම නගුලකින් බිම් සැකසීමකුයි වෙනස. සුජී මහත්තයා ඔයාලට දැනෙන විදිහ පොඩ්ඩක් කියන්න. ගොවි මහතුරුන් දැනෙන්න රොටවේටරයයි නගුලකින් හාපුවම තියෙන වෙනස. ගොඩ මඩ වගල් කුඹුර වලටත් එක්කම. රොටවේටරෙන් ගොඩ කුඹුරු හානවා කියන්නේ කැඳ වෙලාම යනවා. ඔව්. එතකොට ගොඩ කුඹුරක් කියන්නේ වැලිත් එක්ක තියෙන කුඹුරන්නේ. අර වැලි ගතිය උඩට එනවා. පළවෙනි හීයේ. ඔව්. ඊට පස්සේ දෙවෙනි හීයේ අපි දැන් පෝරු ගන්නවා කියමුකෝ. ඔව්. අර වැලි ගොඩක් තමයි පෝරු ගන්න. දැන් කැට මේ පිස්සෙක්කින් ගහපුවාම වෙන්නේ යට තියෙන පස්ස පෙරිලා උඩට පෙරිලා මල් ගැටේ එහෙම යට යනවනේ. ඔව්. ගියම කැටයක් විතරයි තියෙන්නේ. ඕක වතුර හරවලා සාමාන්‍ය සතියක් විතර තියෙනවනේ. මෙහෙයට වතුර හරවලා තිබ්බහම ওই කැටේ ගානටම තියලා තිබෙනවා. වැලිත් එක්ක හැමම තියෙන්නේ. උඩට වැල්ලක් මිදිලා අනම් මනම් අරක හයි වෙන්න මොනවත් නැහැ. පස්ස යට තියෙන අර විස දිලිර. ඔව්. දිලිර අරන් මනම් ඒ තියෙනවා. එහෙට මෙහෙට වෙනවනේ. අපි ඒක වැඩි මම ඒක දන්නේ නැහැ. ඒ ඔයාලට දැනෙන විදිහ තියෙනවා කියවන. මේ කියන්නේ මේ දිලිර තියෙනවා පස්ස පෙරලන්න කියලා කියනවනේ. ඔව්. අන්න ඒකට ගොඩක් හොඳයි මේ ඔය ගොඩ කුඹුරු සාමාන්‍ය මඩයි වැලි මිශ්‍ර කුඹුරට හොඳයි. වගල්ලකට නම් ඉතින් මේක ඩිස් එකෙන් ගෑවා කියන්නේ එරෙන වැඩි වෙනවා. එරෙනවා වැඩි වෙනවා. ඒක නිකන් රොටරියෙන් ගහලා එහෙම මෙහෙන් අපි මඩ ගතිය ඒ සම්පූර්ණ මඩ තියෙන හින්දායි. ඔව් මඩ වෙනවනේ. මඩ තියෙන හින්දා නේ. දැන් වැලි කුඹුරක නෑ. ඉතින් දැන් මේකේ අපි බැලුවොත් එකටම තියෙන දැන් බැලුවොත් රොටවේටරේනොයි මේක ඩිස් එකනොයි හාන වීඩියෝ අපි දැක්කොත් මේ හිතාගත්ත හැකි මොකද වෙලා තියෙන්නේ කියලා. අද අපි ඒවා එකක් දාලා පෙන්නමු. දැන් අපි මේ කියන්නේ කෙලින්ම කරන්න නම් ඉතින් කෙලින්ම කැඳ කරන එක තමයි වෙන්නේ. ඒතර වල් පාලනය හරියට කරගන්නවා නම් දැන් මම දකින්න විදිහට රොටවේටරෙන් වහම වෙන්නේ වල්ලට උඩ පාවෙනවා. මේ 20කින් කරපුවම පෙරලිලා අනිත් පැත්ත හැරෙනවා. ඔව්. හැරුණාම වල්ලට යට යනවා. සාමාන්‍ය 100ට ගානක් ඔය වලට කුණු වෙනවා ඕක ඇතුලේ. ඕක අපි ගොවි මහත්තයෝ දැන් දැනගෙනද කරන්නේ නැත්තේ එතකොට? මොදෙන්නේ ලේසියෙන් බලන්න. මේ වියදමත් එක්ක. වියදමත් එක්ක තමන්ගේ දැන් මේ පැත්තේ කොහොමද මේ දවස්වල සාමාන්‍යයෙන් හීය ආන්න වියදම? අක්කරයක. වියදමක් සාමාන්‍ය ගාස්තු කොහොමද යන්නේ? අපි දැන් අක්කරයක් ආන්නේ 25000ටනේ. අක්කර 25000. ඔව්. එතකොට අපි දැන් නගුලෙන් එහෙම ආවොත් එහෙම කලින් එතකොට එහෙම වෙනම ආයෙ කිරීමක් වෙනවද? නගුලෙන් කහියක් ආනවා. ඒ කියන්නේ ගොඩට ආනවා කියන්නේ ගොඩක් වීඩියෝ එකක් දරන්න ඕනේ. ඔව්. ඔය මේ යාන්ත්‍රික කොටස් ගෙවෙනවා වැඩි. ඔව්. මඩ යනවා වගේ නෙමෙයිනේ. මේ කියන්නේ ඩිස්ක් ඇටි ගෙවෙනවා මැෂින් එකට අමාරුයි අනම් මනම් ඒ හින්දා ඩීසල් එක්ක 12000ට තමයි අක්කර හීයෝ අක්කර හානිය. දැන් මඩට හානකුට ඉතින් එහෙම වෙනසක් වෙන්නේ නැති වෙනවා පේන විදියට. ඔය ටික තමයි සුජී මහත්තයාගේ අත්දැකීම. මොකද මෙයාලා කුඹුරුත් එක්කම හැමදාම ඉන්න කට්ටිය. ඒ හින්දා ඉතින් මේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ පොඩි වීඩියෝ කරේ. ඉතින් ඔයාලා ලැබපු මේ මාස් කන්න සාර්ථක මාස් කන්නක් කරගන්න කියලා තමයි අපි කියන්නේ. නේ? කොයි මහත්තයෝ ඔක්කොම ජයම වේවා.